හදමුද මාත් එක්ක golden oil එකක්. මෙන්න මේ වගේ. ඔයගේ dark areas ඕන එකකට use කරන්න පුළුවන්. මේකේ මෙන්න මේ විදිහට ඉතුරු වෙන කොටසකුත් තියෙනවා. ඒක වඩ පුළුවන් ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන්න. හැබැයි ඔයාලට pimples තියෙනවා නම් මේක පාවිච්චි කරන්න බෑ. ඒ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් එකක් මම ඔයාලට කියන්නම්. එන්නකො මාත් එක්ක මේක ඉස්සලා හදන්න යන්න. අපිට මුලින්ම ඕනේ වෙනවා අඹරගත්ත අමු කහ ග්‍රේට් කරලා වගේ ගන්න පුළුවන්. ඒ වගේම කැරට් අලයක් ග්‍රේට් කරලා තව සුදු පාට පොල් තෙල්. මේකට අනිවාර්යයෙන්ම ඕගනික් කොකනට් ඔයිල් එක ගන්න. මමත් අරන් තියෙන්නේ ඕගනික් වර්ජින් කොකනට් ඔයිල් එකක්. මේ දවස්වල පොඩක් සීතලයිනේ මේක ගල් ගෙඩියක් වගේ වෙලා තියෙන්නේ. කමක් නැහැ. ඉතින් මේකෙන් කොහොම හරි හදන්න ඕනේනේ. මේක හරි සුවඳයි. ඉතින් මට අවශ්‍ය ප්‍රමාණයට මේකෙන් දාගන්නවා තෙල් ටිකක්. ඔයාලත් ගොඩාක් හදාගන්න එපා. සාමාන්‍යයෙන් සතියකට සති දෙකකට වගේ ප්‍රමාණයකට හදාගන්න. මේක නරක වෙන්නේ නැතුව තියාගන්න පුළුවන් අපිට ෆ්‍රිජ් එකේ දාලා. අපේ නම් මේ දවස්වල සීතල හින්දා මේක සෑහෙන කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් බලන්නකො පේනව නේද මේක මේ ගල් ගෙඩියක් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ තියෙන වතුර එකක දාලා තිබ්බත් මේක ගන්න බෑ. ඒ තරමටම මේක ගල් ගෙඩියක් වෙලා දැන්. අන්න ඉතින් කොහොම හරි ගත්තා මම. ඊට පස්සේ මම ග්‍රේට් කරගත්ත කැරට් ටිකයි ග්‍රේට් කරගත්ත අමු කහ ටිකයි මම දානවා. ලංකාවේ ඉන්න අයට නම් අමු කහ හොයාගන්න එක ලේසියිනේ. ඉතින් මම නම් ගත්තේ ෆ්‍රෝසන් කරපු අමු කහ. මම හිතන්නේ ඒක තම්බලා ෆ්‍රෝසන් කරලා දන්නේ. ඒක ටිකක් අර මෙල්ට් වෙන ගතිය වැඩි ඒකේ. ඊට පස්සේ මේ විදිහට වතුර එකක් ටිපේ තියලා මම මේක ඩබල් බොයිල් කරනවා. හේතුව තමයි මම මේක ඉස්කෝලේ යන කාලෙත් මම මේක පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මම තෙල් දාන්නේ නැතුව මම මී පැණි දැම්මේ. මොකද මට ඉස්කෝලේ යන කාලෙදී පිම්පල්ස් ප්‍රශ්න තිබ්බා. ඒ නිසා මම තෙල් පාවිච්චි කරේ නැහැ. මම පාවිච්චි කරේ මී පැණි. ඉතින් ඔයාලටත් පිම්පල්ස් තියෙනවා නම් මේකට තෙල් පාවිච්චි කරන්න නැතුව කැරට් වලයි අමු කහ වලයි යුෂ අරගෙන ඒකට මී පැණි ටිකක් දාලා මූණේ ගාලා විනාඩි 20ක් විතර තියලා හොදලා අරින්න. ඊට පස්සේ මේ විදිහට මේක ඩබල් බොයිල් කරගන්න ඕනි. මේක කෙලින්ම ලිපේ තියලා රත් කරන්නේ නැත්තේ. එහෙම රත් කරොත් පොල් තෙල් වල තියෙන ගුණ, එතකොට මේ කැරට් අමු කහ මේ වගේ තියෙන ගුණය ඔක්කොම නැති වෙලා යනවා. මේක නම් ඔප්ෂනල්. ඔයාලට තියෙනවා නම් සැෆ්‍රන් ටිකක් දාගන්න. මගේ ළඟ සැෆ්‍රන් ටිකක් තිබුණා. මම ඒ නිසා ඉතින් මේකට ඇඩ් කරනවා. මම ලංකාවේ ඉන්න කාලෙදිත් සැෆ්‍රන් නම් පාවිච්චි කරා ගොඩක්. මම ජපානයට ආවට පස්සෙත් මේක මම හොයාගත්තා. මේ විදිහට අනිවාර්යයෙන්ම ඩබල් බොයිල් කරද්දී වතුර ටිකක් වැඩියෙන් තියලා මේ ඩබල් බොයිල් කරන්න. මොකද වතුර හිඳිලා මේ උඩින් තියෙන වාචනය මේකේ යට අඩිය වැදුනොත් ආයෙත් අර ලිපේ තියලා රත් කරා වගේම තමයි. ඒ නිසා වතුර ටිකක් අඩු වෙන වතුර ආයෙ දාලා මේ විදිහට ඩබල් බොයිල් කරන්න. තාම ලා පාටක් තියෙන්නේ. මේ විදිහට ඩබල් බොයිල් කරගෙන යනකොට මේක වටින් පෙන ඇවිල්ලා ටිකක් පාට තද වේගෙන එනවා. මේක හරි කියලා අපි දැනගන්නේ මැදිනුත් බබුලු වෙන්න පටන් ගත්තට පස්සේ. දැන් පේනවද මේ වටේට බබුලු දාගෙන එනවා. මේ වෙලාවේදී තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නේ. අර මම දාපු සැෆ්‍රන් වලට පේනව නේද? ඒකෙත් තියෙන ඒ කහ පාට එක තෙල් එකට එනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේක ඩබල් බොයිල් කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා මේක ගානකොට මේක ගාලා අවුවෙනන් යන්න එපා. මොකද තෙල්නේ. තෙල් මොන තෙලක් වුණත් ගාගෙන අවුවේ ගියොත් එහෙම අනිවාර්යෙන්ම හැම කළු වෙනවා. ඒක නිසා මේක උදේ මූණ හොදන්න කලින් විනාඩි 15ක් විතර පුළුවන් නම් ගාලා තියලා මූණ හොදන්න. එහෙම නැත්නම් ඔයා රැයට මේක පාවිච්චි කරලා විනාඩි 20ක් විනාඩි 30ක් ඊට වැඩිය වුණත් ප්‍රශ්නයක් නැහැ තියලා
හොඳට හොදන්න. මේ බලන්න දැන් මේකේ මැදින් බුබුලු වෙනවා. දැන් ඒ කියන්නේ මේක හරි. ඊට පස්සේ මම පිරිසුදු බෝතලයකට මට රෙදි කෑල්ලක් තිබුණේ නැහැ. ඒ නිසා මම කිචන් ටවල් එකක් තමයි දාන්නේ. මේක පෙරලා ගන්න. හැබැයි අනිවාර්යෙන් මතක තියාගන්න මිරිකලා පෙරා ගන්න එපා. මේ මිශ්‍රණයේ අර තියෙන කැරට් එහෙම මිරිකන්න එපා මේ තෙල් එකට. පෙරිලා එන ටික විතරක් ගන්න. මිරිකුවොත් එහෙම කැරට් වල එහෙම තවම වතුර ගතිය තියෙනවනේ. ඒ ඔක්කොම ඇවිල්ලා ඔයිල් එක ටිකක් අර පුස්කඳ වගේ එන්න බලයි. ඒක නිසා මිරිකන්න නැතුව පෙරිලා එන ටික විතරක් ඔයාලා ගන්න. මේකට වතුර වැටෙයි කියලා මම චුට්ටක් මේ යට අඩියක් පිහදලා එහෙම තමයි ගන්නෙ. නැත්තම් බෝතලේ හරි මේ අපි පෙරද්දි හරි වතුර වැටුණොත් පොල් තෙල් නිසා පොඩ්ඩක් අර පොල් තෙල් වල මුඩු සුවඳ එනවා කියනවනේ. අන්න එහෙම වෙනවා පොඩ්ඩක් සතියක් විතර යකේ යනකොට. මේක ඇත්තටම මාරම හොඳයි. මම කිව්වා මම ඉස්කෝලේ යන කාලේ පාවිච්චි කරේ මේකේ මේ කැරට් වලයි අමුකා වලයි ඒ ජූස් අරගෙන ඒකට මීපැණි දාලා කියලා. මගේ පිම්පල්ස් ප්‍රශ්න ඉවර වුණාට පස්සේ මම මේක මේ විදිහට සුදු පාට පොල් තෙල් දාලා පාවිච්චි කරා. සුදු පාට පොල් තෙල් කියන්නේ මම ලංකාවේදී මරීනා තෙල් එක තමයි පාවිච්චි කරේ. ප්‍රොමෝෂන් එකක් නෙවෙයි. මම මරීනා කියලා ගිහුවා මම ඇත්තටම පාවිච්චි කරපු තෙල් එක නිසා. මෙන්න මේ විදිහට මේක පෙරා ගන්න. පෙරලා අන්තිමට ඉතුරු වෙන ටිකක් තියෙනවනේ. ඔය කැලි ටික අපි විසි කරන්නේ නැහැ. ඔයා නාන වෙලාවට නාන්න පැයකට විතර කලින් ඕකෙන් හොඳට ඔයාගේ හැම මුළු ඇඟම ඔයාගේ ඩාර්ක් ඒරියස් ඕන එකක ඇඟේ කොතන වුණත් කමක් නැහැ. ඒ තියෙන දැන් හොඳට මේකෙන් මසාජ් කරන්න. ඊට පස්සේ පැයක් විතර ඉඳලා සාමාන්‍ය විදියට හොදලා අරින්න. සාමාන්‍ය විදිහට කියන්නේ හොඳට සබන් දාලා ඒක සෝදලා අරින්න. තෙල් ගතිය ගොඩක් හැමෙන් තියන්නත් එපා. මෙන්න මේ විදිහට හොඳට පෙරා ගන්න. ඔයාලට පේනවා ඇති දැන් මේකේ පාට හරි ලස්සනයි. গোল্ডන් ඔයිල් කියලා මම කිව්වේ ඒකයි. මම මෙන්න මේ විදිහට ඒක පෙරලා මේ අන්තිමට ඉතුරු වෙන රොඩු ටිකත් මම ඒක වෙනම තියාගත්තා. මම මේක පාවිච්චි කරා කියලා කිව්වට පස්සේ මේ අපේ හස්බන්ඩ් ඕනේ වුණා එයාටත් මේක හදලා දෙන්න කියලා. එයා ගොඩක් හැම ගැන හිතන කෙනෙක්. ඉතින් එයා කිව්වා මේ එයා සාමාන්‍යයෙන් උදේට ෂේව් කරන්න කලින් මූණ ඉස්සෙල්ලා මොකක් හරි ඔයිල් එකක් එයා යූස් කරනවා. එයා ගොඩක් කරන්නේ පොල් තෙල්. පොල් තෙල් යූස් කරලා ඊට උඩින් තමයි එයා ෂේවින් ෆෝම් එක දාලා ඊට පස්සේ තමයි ෂේව් කරන්නේ. ඉතින් මම මේක කිව්වට පස්සේ දැන් එයා දැන් පාවිච්චි කරන්නේ මේක. මේක ඉස්සෙල්ලා මූණේ ගාලා ඉඳලා ඊට පස්සේ තමයි ෂේවින් ෆෝම් එක දාන්නේ. ඇත්තටම එයාගේ හැම මේ ගොඩක් සොෆ්ට්. කියන්නේ එයා දැන් ගොඩ කල්ලි ඉඳලා එයා තෙල් වර්ග පාවිච්චි කරන හින්දා බලන්න කොහලට පේනවා. ඉතින් මේකේ පාට අර බලන්න හරිම ලස්සනයි. ඇත්තටම හොඳ දෙයක් මේක. ඒ කියන්නේ කිසිම මේ කිමිකල් මුකුත් නැහැ මෙතන. නැචරල් දේවල් වලින් හදන නිසා අපිම හදාගන්න නිසා විශ්වාසයෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයගේ කිහිලි, ඉකිලි, වැලමිටවල්, දනහිස්, බෙල්ල ඒ කළු වෙලා තියෙන ඕනම තැනක මේක ගන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගාලා හැබැයි හොදලා දාන්න තියාගන්න එපා. අවු යන්නත් එපා අනිවාර්යෙන්ම. ඔයාලට පේනවාද වෙනසේ ගෑවට පස්සේ ඒක හේදුවට පස්සෙත් ඒ පොඩක් ඉෆෙක්ට් එක දෙනවා. පොඩක් ඉන්න මම දැන් මේ අතේ මෙහෙම ගාගෙන මට ඊට පස්සේ වැඩ කරන්න බෑ. මම අත සෝදගෙන ඉන්නම් ඉතුරු වැඩ කරන්න. මම දැන් මේකට විටමින් E ඔයිල් එකකින් කැප්සියුල් දෙක වගේ දාන්න තමයි යන්නේ. මම ඔයිල් එකටත් කැප්සියුල් දෙකක් දානවා. මම හිතන්නේ එකයි වෙන්නේ නැති රෙකෝඩ් වෙලා තියෙන. අනික රෙකෝඩ් වෙලා නැහැ මගේ අතින්. ඊට පස්සේ මම ඉතුරු වෙන කැරට් ටිකටත් මේ විදිහටම විටමින් E ඔයිල් එක දාගන්නවා. මොකද ඒකත් ස්ක්‍රබ් කරද්දි එහෙම ඒකත් අපේ හැමතෙමනේ. ඒ නිසා හැමත ගොඩක් හොඳයි විටමින් E. මේ බලන්න ඒකේ පාට හරිම ලස්සනයි. මාරම හොඳයි මේක ඇත්තටම. ඒ වගේම හරි සුවඳයි මේක. බය නැතුව පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන නිසා දන්නවා ඇත්තටම මාර හොඳයි. මම මේ වගේ පිරිසුදු බෝල් එකක් අරගෙන මේක හොඳට මම වතුර තෙත මාත්තු කරලා තියෙන්නේ. ඒකට මම දාගන්නවා මේ ඉතුරු වුණ කැරට්, අමුකහ, සැෆ්‍රන්. මේකේ ඔයිල් එක පොඩ්ඩක් තියෙන නිසා
මේකත් අපිට යූස් කරන්න පුළුවන්නේ. ඉතින් මම මේකටත් විටමින් E දාගන්නවා. මේක නම් තියාගන්නකොට මේකේ චුට්ටක් තෙත ගතිය වැඩිනේ. කැරට් වල එහෙම පොඩ්ඩක් අර තාම වතුර ගතිය තියෙන නිසා මේක තියාගන්නකොට අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ තියාගන්න. මේ හදලා මේ දැන් නිමුණ ගමම්ම ෆ්‍රිජ් එකට දාගන්න. මොකද එහෙම නැත්තම් මේක චුට්ටක් ගඳ වෙන්න බලනවා. මුඩු සුවඳ වැඩිපුර එන්න බලනවා. මේකේ තාම අර වතුර ගතිය තියෙන නිසා. මම මේකටත් විටමින් E කැප්සියුල් 2ක් වෙන්න දාගන්නවා. මේක ෆ්‍රිජ් එකේ තියලා ඔයා ගන්නකොට සාමාන්‍යයෙන් හැන්දකින් වගේ ගන්න. අත දාලා අතේ වතුර වගේ තියෙනවා නම් වතුර පිටින් මේ ඔයිල් එකවත් මේ පල්ප් එකවත් ගන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම මේ දෙකම නරක වෙන්න බලනවා. ඒක නිසා අනිවාර්යෙන් හැන්දක් තියාගන්න. මේක ෆ්‍රිජ් එකේ තිබ්බහම පොඩ්ඩක් ඝන වෙන නිසා ඒකට ටිකක් හයිය හැන්දක් පාවිච්චි කරන්න. ඒකලා ඒක මේකෙන් පල්ප් එකෙන් චුට්ටක් අතට දාගත්තාම අතේ රස්නෙට මේක කොහොමද දිය වෙනවා. මෙන්න මේ විදිහට කලවම් කරගෙන මේකත් හොඳට වහලා ෆ්‍රිජ් එකේ අරන් තියාගන්න. මේකත් මාඩම හොඳයි. ඔයාගේ හැමට ලස්සන ග්ලෝ එකක් ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක සේව් කරගෙන ඔයාලත් මේක හදලා බලලා රිසල්ට් කියන්නකෝ කොහොමද කියලා. මෙච්චර වෙලා මගෙත් එක්ක රැඳිලා හිටිය ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්නම්. ස්තුතියි.